අයිබෝන් සෆාරි පිළිබඳව වීඩියෝ මාලාවේ පස්වෙනි වීඩියෝ එක පස්වෙනි සෆාරි එක මින්දලා කියන බෆර් සෝන් නැත්නම් ප්‍රේරණ කලාපයේ ගේට්වේ තමයි අපි ඇතුළු වුණේ හවුස් සෆාරියක් සෑහෙන කුරුල්ල වර්ග අපි ඡායාරූපගත කරා. එතකොට හොඳ ඉන්දියන් බ්ලූ බුල් නැත්නම් නිල්ගිරි කියන ඉන්දියාවේ ඉන්න විශාලතම ඇන්ටිලෝප් විශේෂය ඡායාරූපගත කරන්න හම්බුණා. ව්‍යාග්‍රේක් පිළිබඳව ලැබුණ ආරංචි අනුව අපි තීරණය කරා මේ වතුර වලක් වෙත යන්න. දැන් 4:00 වෙලාව. සාමාන්‍යයෙන් මේ වෙලාවට තමයි ව්‍යාග්‍රේක් වතුර බොන්න බහින්න ඕනේ. ආරංචියක් ලැබුණා විනාඩි 20ක් විතර ඈත ප්‍රදේශයක මේ ගෝණෙක් අනතුරු ඇගීමේ සංඥා නිකුත් කරනවා නැත්නම් එලාම් කෝල් නිකුත් කරනවා කියන අනිවාර්යෙන් ව්‍යාග්‍රේක් හෝ කොටියෙක් තමයි. නමුත් මේ මොහොතේ තිබ්බ ආරංචි අනුව ව්‍යාග්‍රේක්. ඊට පස්සේ අපි තීරණය කරා මේ විනාඩි 20ක් ඈත තියෙන ගෝනුන්ගේ අනතුරු ඇගීමේ සංඥාවට යන්න. අපි දැන් මේ එලාම් කෝල් එක වෙත යද්දී මම දැක්කා ඊටාම විශාල ගෝණෙක්. මම දැක්ක ලස්සනම ගෝණ විශාල අන්තට්ටුවක් එක්ක පාරේ වම් පැත්තේ කරන්න දෙයක් නැහැ. මොකද මේ යන ගමන යන්න ඕනේ. මේ වෙලාවේ ඕක නැවැත්තුවොත් එහෙම බැනුම් අහන්න වෙනවා මේ මග පෙන්න මහත්තයාගෙන්. අපි කොහොම හරි එලාම් කෝල් එක එන තැනට ගියා. ගියන් පස්සේ කතාව ඇත්තටම එලාම් කෝලයක් එනවා. හැබැයි අපිට තේරෙන දේ තමයි මේ ගෝණ එක තැනක නෙවෙයි වටේ යන ගමන් එලාම් කෝල් එක නිකුත් කරා. ඊට පස්සේ මට තේරෙන විදිහට ව්‍යාග්‍රේ නිදාගෙන ඉන්න. මොකද ලංකාවේ අත්දැකීම් අනුව මම මේ කියන්නේ කොටි බල්ලි වෙලා. මම ඊට පස්සේ ඇහුවා ඔබතුමාට මොකද හිතෙන්නේ කියලා මග පෙන්න මහත්තයාගෙන්. ඊට පස්සේ එයාත් කිව්වා මට හිතෙන්නේ නිදාගෙන තමයි ඉන්නේ කියලා වෙලා. ඒක කියලා කට ගන්න හම්බුන්නේ මේ පොලිමක් දැන් වාහන ගහගෙන ඉන්නවනේ මේ ව්‍යාග්‍රේ එනක පිටිපස්සේ වාහන ටික දූවිලි අවුස්සගෙන අනිත් පැත්තට යනවා. මට හිතුණා අනිවාර්යෙන් අර වතුර වලට ව්‍යාග්‍රේ ඇවිල්ලාද කියලා හිතුවත් වගේ මේක තමයි වෙලා තියෙන්නේ. අපි ඇවිල්ලා විනාඩි 2ක විතර පස්සේ එලාම් කෝල් එක නිකුත් කරලා දෙනවා. අපි කලින් දැක්ක ගෝණ. ඒ එලාම් කෝල් එක අනුව වෙන වාහනයක් ගිහිල්ලා අපි යද්දි කොහොම හරි ඉස්සරහින් වාහන හතරක් තියෙනවා. මට කැමරා ගන්න හම්බුනේ නැහැ වෙලාවට. ඕන් ඔච්චරයි ගහ ගන්න හම්බුනේ. ඒක ඡායාරූපයක් සහ මේ වීඩියෝ එක. ඔහොම තමයි ඉතින් සෆාරි සමහර ඒවා හරිනවා සමහර ඒවා වරදිනවා. නිම්දලා කියන බෆර් සෝන් එක අඩුපාඩුවක් උන්නේ නැහැ. මොකද ඒක ඇතුලේ අපි අමුතු දේවල් දැක්කා. ඒ කියන්නේ ඒ බෆර් සෝන් එක ඇතුලේ තියෙනවා මේ ශිව දෙවියන්ට වෙන් වුණ විශාල කෝවිලක්. ඒක බැලුවා. ඊට පස්සේ ඒ කන්දට තියෙන බෞද්ධ පන්සලක්. ඒකත් හරි අමුතුයි. අනික් එක තමයි මේ ලස්සන වටපිටාවල්. මොකද මේක අනික් ඒවා වගේ නෙමෙයි ඇහෙන කඳු වලින් යුක්තයි. කඳු පල්ලම් තිබ්බා. ඉතින් අලුත්ම අත්දැකීමක්. හිතවල තිබ්බා සයිට් එක මෙසේජ් එක ගැන. සන්තෝෂයක්ත් තිබ්බා අලුත් ප්‍රදේශයක් බලන්න ලැබීම ගැන. ඊළඟ සෆාරිය ඒ වුණාට සෑහෙන හොඳයි. මම දැක්ක හොඳම ව්‍යාග්‍ර සයිට් එකක තිබ්බේ ඊළඟ සෆාරියේදී. අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් බලමු. බොහොම ස්තුතියි වීඩියෝ එක බලුවට. අපි ඊළඟ එකේදී හම්බෙමු. අදවන්